මට දීපු රහසෙන් ඇගේ වකුරු දෙක සදාහටම සුව කරන්න. මම ડોක්ටර් ළඟට ගිහිල්ලා කිව්වා මට ලේ මාරු කරන්න බෑ ડોක්ටර් මට මේක නවත්තන්න කියලා නවත්තලා දෙන්න කියලා ડોක්ටර් කිව්වා වකුගඩුවක් බද්ධ කරලා ඇරෙන්න ලේ මාරු කිරෙල්ල නවත්තන්න බෑ කියලා. සති 7ක් නොකොඩවා මාවා ඇවිල්ලා පාස්ටර් කියපු විදිහට ගේ වටේට දාන්න දුන්න තෙල් එහෙම දැම්මා. ඇඟේ ගන්න දුන්නා ඒ විදිහට ගෑවා. ඊට පස්සේ ඒ කියපු ડોක්ටර්ම තමයි මට කිව්වේ See, මෙන්න ජීවමාන සාක්ෂි the living testimonies. ලෝකෙටම පෙන්වන්න ඕන මම මෙයා බැලුවාද We උදේ shared the කිව්වා මෙයා word. කතාව. I said this story in the morning. මේ බලන්නගේ ජීවිත කතාව. See her life story. බලපියව්. Look at her. වකුගඩු රෝගීන් මැරෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරන අය Those බලපියව්. are wishing kidney patients to be dead. Look Maya. at this. She, මම ලංකාවේ දුෂ්කර පළාතක. from a rural area of Sri Lanka. කොයිද වා? Where are you from? ගල්ගමේ. Galgamua. මෙදිනේ ගල්ගමේ. This story is from Galgamua. ඇයි විදේශගතව හිටියා. She was in a foreign country. ඇයි විදේශගතව ඉන්නකොට When she was abroad, ඇගේ වකුගඩු දෙක මැරුණා. kidneys were dead. වහාම කුවෙට්නේ කුවෙට් වලින් එව්වා. Sent back from Kuwait. ලංකාවට ආව පාස Pastors he came to Sri ලංකා Lanka. මහරෝහලෙන් කිව්වා From General Hospital said, ඔබට වකුගඩු දෙකක් බද්ධ කරන්න වෙලා you to තියෙනවා. transplant 2 kidneys. ඔබට ලේ මාරු කරන්න You කියලා. to blood transfusion to make. ඉතින් ඇයි සත්‍යන දවස් දෙක ගානේ ලේ මාරු So කළා. 2 days of a week she blood YouTube transfusion. එකෙන් කවුරු හරි මේක දැකලා YouTube somebody අපේ saw ඕමාන් වල පාස්ස කපිලට කතා කරලා Oman Pastor Kapila පාස්ස here. කපිල මෑට කතා කළා කිව්වලු Pastor Kapila spoke to him and said, යන්න අපේ අනාගත වත්‍රවරයා ගාව. go to a prophet. ඇයි ආවා. She came. ඇයි ඊට අසරණයි. She's miserable. ගල්ගම ඉඳලා ආවා. From Galgamu she ඇයිට came. මේ කාඩ් එක ලැබුණා. She received the card. ඇයි සුව මෙහෙට ආවා. She came to the healing service. සෙනසුරාදා 7යි 7 Saturdays ඉරිදා 22යි and 22 Sundays. ආත්මික බාරයයි A spiritual sacrifice. මේ ඔක්කොම කරන්න ඕනේ. Need to keep all this. සමහර එක දවසක් මට ඇවිල්ලා කිව්වා මට එන්න විදියක් නැහැ ලේ මාරු කරන එදා කියලා. One day said me, මම one day අම්මේ I'm වන්න able to කියලා. come. There's a blood transfusion. ඉතින් ඇය සත්‍ය දවස් දැන් ලේ මාරු කරනවා. So once in 2 days. ඉස්සලා මාරු කරේ මෙතනින්. From here, first it ඉස්සලා මාරු කරේ මෙතනින්. was a morning. From ඊට here, පස්සේ මාරු කරේ මෙතනින්. thereafter from this. right ඇගේ ඉතින් මම යාස්සා කළා මෑ ගැන. So I prayed about her. මම දැන් මාස 4ක් මෑ ඉඳලා ලේ මාරු Since May, she's කරා. මට been යේසු blood රාසක් දුන්නා. Jesus gave me a secret. මට යේසු රාසක් දුන්නා. Jesus gave me a 3 secret. දෙනෙක් අරන් ඇවිල්ලා Bring 3 people. මට දීපු රහසෙන් ඇගේ වකුරු දෙක සදාහටම සුව කරන්න කියලා. Completely heal her kidneys forever from the secret මං given ඇයට to me. කිව්වා ඔයා ගිහිල්ලා 3 දෙනෙක් අරන් එන්න. I asked her to bring 3. ඔබ දන්නවද ඇය කරපු වැඩේ මොකක්ද? You know what she did? ඔබ කාටවත් කරන්න බැරි වැඩක් ඇය කළා. None of you could do. She did it. ඇයි ඇගේ අම්මයි Herself and her mother මේ ඉන්දියේර මුල්ලේ කාමරයක් කුලියට ගත්තා. rented the room in the Sendira Mulla. සභාවට ආපු දා ඉඳලා Since the day they came to ඒ church, කාමරේ වැටිලා හිටියා. they were in that room. කන්න දෙන්න කෙනෙක් නැහැ. Now nobody to feed ඒගොල්ලෝ them. දිහා බලන්න කෙනෙක් නැහැ. Nobody to look after them. පල්ලියෙන් දෙන කැම ටික ඔතන් ගියා. They wrapped the food given by the ඒගොල්ලෝ church. රෑ කෑවා ඒක. They had that in dinner. ඒගොල්ලෝ බඩ පුරව ගත්තා. They pulled their stomach. ඊළඟ දවස්වල Next ඔය day. මොනවා හරි චුට්ටු චුට්ට කෑවා. They had something little. ඇය බාරේ උපු කළා. She මයික් gave එකක් a දෙන්න. sacrifice. පාස්ටර් Pastor. මගේ ඇදිලවන්තේනි. Believer. ඇය වෛද්‍ය පරීක්ෂණයට මුණ දුන්නා. She faced the medical ඔබ examination. දන්නවද? Do you know? ලංකා ඉතිහාසය කන පිට ගහලා Turn ડોක්ටර් around රිපෝට් එකක් it. දුන්නා. Turn around the Sri ඕන් Lankan අහගන්න history. කතාව. Doctor gave her report. Listen. මට කිව්වා මේ දැන් බගු මේ ලේ මාරු කරන්න ඕනේ නැහැ ලේ මාරු කරලා නතර කරන්න පුළුවන් කියලා මේ බ්‍රහස්පතින්ද ක්ලිනික් ගියන වෙලාවේ ડોක්ටර් කිව්වා. Amen. ඉතල මම Hallelujah. ડોක්ටර් ළඟට ගිහිල්ලා කිව්වා මට ලේ මාරු කරන්න බෑ ડોක්ටර් මට මේක නවත්තන්න කියලා නවත්තලා දෙන්න කියලා ડોක්ටර් කිව්වා වකුගඩුවක් බද්ධ කරලා ඇරෙන්න ලේ මාරු කිරෙල්ල නවත්තන්න බෑ කියලා. ඊට පස්සේ ඒ කියපු ડોක්ටර්ම තමයි මට කිව්වේ ලේ මාරු කිරෙල්ල දැන් ඔයාගේ නවත්තන්න පුළුවන් කියලා. Hallelujah. ලේ මාරු කරන්න ඕනේ නැහැ කියලා ඇගේ ඔක්කොම ගලවලා දාලා All tables were removed. සතියට දවස් දෙකක් ලේ මාරු කළා. 2 days per week she was doing blood transfusion. බලාපොරොත්තුවක් නැති අපිට බලාපොරොත්තුවක් දෙන අපේ යේසු ජීවමානයි. Our Jesus is alive who gives us the hope without a මම hope. සුවුණා ස්වාමීන් වහන්සේගේ නාමය විශ්වාස කරලා. Trust in the name of Jesus. She believed. She healed. හැබැයි යේසු විශ්වාස කරන්නේ නැති අය කොච්චර වග්ගඩු රෝගෙන් පීඩා විඳිනවද? How many people are suffering from kidney disease? Those are not believing in කී දෙනෙක් Jesus. මරණය දැන් මේ වෙලාවෙත් මෙතන වග්ගඩු රෝගීන් ඉන්නවා. There are kidney patients here also now. ඔබ වග්ගඩු රෝගීන්ට සතුටක් දැනේ ඇයි දිහා බලද්දී. Kidney patients, you will have a happiness with. ලෝකේ තාම වග්ගඩු බද්ධ නොකරවා
වගොඩු රෝගී සුව කරන්න බෑ. Without transplanting a kidney patients ඒ can be නිසා healed. තමයි අපි මේ රටට වගොඩු බද්ද කන නොමිලේ හැදුවේ. That's why we try to transplant kidneys free of charge to this ආගම් country. තියෙන්නත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. Even for religious to sustain, people should live. ආගම් මිනිස්සු ත්‍රස්තවාදීන් වාගේ කරගෙන හරියන්නේ. Religious should not people like terrorists. රෝහල අපේ රෝහල කුඩු කරන්න හැදුවා. They were trying to destroy Domilos අපේ රෝහලට ගිනි තියන්න They හැදුවා. were set on fire hospital. මොකටද? For what? ආගමක් ඉස්සරහ තියෙන්නේ කියලා. Because in front of a religion, it is in front ආගම් of a තියෙන්නේ ගිනි religion. තියන්නද? Religious are to keep on ආගම් fire. තියෙන්නේ බෝම්බ ගහන්නද? Are religious to throw bombs? මම දකින්නේ I'm saying පල්ලිය පන්සල කෝවිලට වඩා රෝහලේ දෙවිවරු ඉන්නවා there කියලා. are gods in the hospital more than temple. රෝහලේ and the ඉන්නේ church. දෙවිවරු. There are gods in the hospital. ඒ දෙවිවරු තමයි වෛද්‍යවරු. Those gods are the doctors. අපි හිරගයක් වහන්න ඕනේ. A prison to be closed, හැබැයි අපි රෝහලක් අරින්න but ඕනේ. we need to open a hospital. අපි හිරගයක් වහන්න ඕනේ. We need to close the prison. පොලිසියක් වහන්න ඕනේ. Police to be closed. පොලිසියක් ඕනේ නෑ. A police is not පොලිසිය තියෙන needed. මිනිස්සු ඉරේ දාන්න. Police to be imprison people. සමාජය හොඳ වෙනකොට පොලිසිය වැහෙනවා. When the community good, prison policies are closed. හැබැයි අපි ස්පිරිතාල වැඩි කරන්න ඕනේ. But we need to increase the hospitals. අපිට ප්‍රේමය මිනිස්සුන්ට දෙන්න පුළුවන්. We can share love to people. මෙන්න ඔබට පේනවද ලෝකේ කොච්චර නපුරු වෙලාද? Can you see how evil the world is, cruel? ඔයා මොනවද කියන්නේ වකෝඩේ රෝගීන්ට? Why do you මං say කියන්නේ මෙතෙන්ට patients? එන්න මෙතෙන්ට ඇවිල්ලා පාස්ටර් කියන විදියට හැමදේම කරලා සුවය ලබා ගන්න කියලා තමයි. ඔයා සුව වෙන්න පිණිස මොනවද කළේ? What did you do to heal? කලේ සති 7ක් නොකොට මාවා ඇවිල්ලා පාස්ටර් කියපු විදියට ගේ වටේට දාන්න දුන්න තෙල් එහෙම දැම්මා. ඇඟේ ගන්න දුන්නා ඒ විදියට ගෑවා. ඊට පස්සේ ආත්මික භාරය ඔප්පු කරා. මොකද ආත්මික භාරය? මට 7 දෙනෙක් ගේන්න කියලා කිව්වේ. ඒත් මම ගමේ නෙමෙයිද හිටියේ මෙහෙ හිටියේ. ඊට පස්සේ මට හාල් පූජා කරන්න කිව්වා. මම හාල් පූජා දුප්පත් අයට කන්න. ඔව් දුප්පතුන්ට කන්න. ඔව් දුප්පත් අයට කන්න හාල් පූජා කරන්න කිව්වා. මං හාල් පූජා කරා. ඊට පස්සේ ගිය සතිය ආවන් පස්සේ කිව්වා 3 දිනක් එක්කන් එන්න කියලා. ඊට පස්සේ මෙහින් හොයාගන්න බැරුව මම ගිය බ්‍රහස්පතින්දා ක්ලිනික් ගියා. අම්මව ගමට යවුවා 3 දිනක් එහෙන් එක්කන් එන්න කියලා. ඊට පස්සේ අම්මා එහෙන් 3 දිනක් එක්කන් ආවා ඊයේනකොට. 3 දිනක් එක්කන් ඇවිල්ලා ශාපේ කැඩුවා මොකද ලැබුණ උත්තරේ? Was the answer when 3 was brought and the curses released? මට ලේ මාරු කරන්න ඕනේ. ලේ මාරු කරන එක නතර කරන්න කියලා ડોක්ටර් කිව්වා. අන්දය සුව කරති කොරු ඇවිදින වරිසි පිළිකා මැකිල යති වකුගඩු සුව කරති පැසසුම් ගාන කරන පඩියා. සැම දෙන එකමුතු වී ස්වර්ගය බිමට බසි ආවොත් බලත හැකි ස්වර්ගය බිමට බසි ආවොත් බලත හැකි Lord, මොන සතුටක්ද? such a pleasure. What a pleasure. යන්න පුතේ සතුටින් ඉන්න. Be happy. Go, ආයේ my මැරෙනකල් brother. දේමාරු කරන්න ඕනේ නැහැ. No need of blood ඔය transfusion until පණිවිඩය your time. ලෝකෙටම කියන්න. අන්දය සුව කරති කොරු ඇවිදින වරිසි පිළිකා මැකිල යති වකුගඩු සුව කරති පැසසුම් කරන හැටි සැම දෙන එකමුතු වී ස්වර්ගය බිමට බසි ආවොත් බලත හැකි ස්වර්ගය බිමට බසි ආවොත් බලත හැකි CGC සෙවනේ වැඩෙන අප සැමමේ දර්ශනයක් තුලිනේ අප ඉදිරියටම යන්නේ සැම බාධකයක් තුලිනේ පෙර මග පිළිවෙලවන්නේ මගේ ජේසුගේ රැකවරනේ ඒකයි අපි බිය නැත්තේ මගේ ජේසුගේ රැකවරනේ ඒකයි අපි බිය නැත්තේ මගේ ජේසුගේ රැකවරනේ ඒකයි අපි බිය නැත්තේ දිව්‍ය සුව කිරීමේ දේව මෙහෙයන් සෑම සෙනසුරාදා දිනකම
උදෑසන 9:30 සිටත් සෑම ඉරුදිනකම සවස 3:30 සිටත් පැවැත්වේ. විමසි. ස්ථානය අපගේ සුවමෙහෙයන් සමග සජීවීව සම්බන්ධ වීමට දැන්ම අපගේ CGC YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සක්‍රියව සිටින්න.